දැන්නම් කතාව හොද්දටම උණුසුම් වේගනයි එන්නේ. අංජනගේ තාරගේ හිතවත්කම දවසින් දවසම වැඩි වෙනවා. දෙන්නට දෙන්න නොකිව්වත් දෙන්නම හිතින් ගොඩක් ආදරය කරනවා. ඒ කොහොම වුණත් අංජනට තාරගේ ආදරී රැකගන්න නම් අංජනගේ ඇත්ත ජීවිතේ හංගන්නම වෙනවා. මේ අතරේ තමයි තාරට අංජනගේ අයියගේ ෆැමිලි එක හම්බ වෙන්නේ. තාරට ඕනේ සමාජ ක්‍රියාකාරිනියක් විදියට අංජනගේ අක්කට අවංකවම උදව් කරලා ඒගොල්ලොන්ගේ ප්‍රශ්න කොහොම හරි විසඳලා දෙන්න. නිතර නිතර මේ ප්‍රශ්න විසඳන්න තාර අංජනගේ ගෙදර ඉන නිසා දැන් එතනිනුත් අංජනට හැංගින්න වෙලා තියෙන්නේ. අංජන ගැන තාර වගේම තාරගේ තාත්තත් මුලින් ගොඩක් පැහැදුනත් සීනිමෝදර සංකගේ වාහනේ තාරගේ තාත්තට දකින්න ලැබුණු එක තමයි අංජනට මේ වෙලාවේ සිද්ධ වුණ නරකම දේ. තාරගේ තාත්තා කියන්නේ උඩින් හොද කෙනෙක් වගේ පෙනුනත් පාතලේ එක්ක රහසින් සම්බන්ධකම් තියෙන කෙනෙක්. අංජනගේ වාහනේ තමන් ගාවට ගන්න තාරගේ තාත්තට හොදින් හරි නරකින් හරි ඕන වෙනවා. සීනිමෝදර සංකගේ වාහනේ නැති වුණා කියන්නේ අංජනගේ සුමුදුගේ බෙල්ලට තොණ්ඩුව වැටුණ වගේ තමයි. අංජනයි සුමුදුයි මේකට කොහොම මුහුණ දෙයිද? මේ ගැන ඔයාලට හිතන දේ පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.